හැබැයි මම එකක් කියන්නම්. ඔය කච්චදීව යනකොට අපේ ජනාධිපතිතුමා ගියා ජැකට් එකක් මුකුත් දාන්න නැතුව මෙහෙම ගියා. මෙහෙම ගියාම ඔක්කොම ඔන්න ජනාධිපති යනවා කච්චදීව. ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තිබෙනවා ගරු මහත්මයා. අපි යනකොට අපි ගියා මේ බෝට් වලට. එක බෝටුවක්වත් රජයේ බෝටුවක්වත් නැහැ මේ නාගදිව යන්න. උඹලා තමයි කිව්වේ මේ පිළිමි වන්දනාම ගෝත්‍රික වැඩ කියලා. මතකයිද? පිළිමි වන්දනාව ගෝත්‍රික වැඩ කියලා මිනිස්සු නාගදීපට යන්න මේ රජේ එක බෝටුවක්වත් දාලා නැහැ. මතක තියාගන්න. ඒ නිසා තමයි මම මේ බෝට් එක නැක්කේ. ඒ නිසා තමයි මේ වීඩියෝ ලීක් උනේ මේ ජැකට් නැතුව. මම මූදුව උපදිලා අවුරුදු 40යි. ඒ නිසා මට පීනන්න පුළුවන්. හැබැයි පොඩි දරුවෝ එනවා. අම්මාලා යනවා ජැකට් එක නැතුව. මගේ එක ගලවලා දුන්නේ අම්මා දාගන්න කියලා. මම බෝටුව පෙරළුනොත් මට බේර ගන්න පුළුවන් මාව. හැබැයි අම්මාලා දරුවෝ බේරගන්නේ කවුද? උඹලා දාවිලා මේ ජෙප්පෝ ටිකත් ආවිලා බේරන්න. තව එකක් කියනවා මට තුවක්කුවක් දීලා තියෙනවා ආරක්ෂාවට. අපි මන්ත්‍රීකම හැම මන්ත්‍රීලාට දැන් නිකන් කියන්නකෝ සුමන්ත්‍රෙන්ට දීලා තියෙනවා MST දෙකක්. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මට එක පොලිසිය ආරක්ෂාවක් නැහැ. හැබැයි අපේ පරම්පරාවට පොරදුයි ඔය තුවක්කුව. අනේ ඕක ලෝඩ් කරලා අන්ලෝඩ් කරලා සේව් එකට දාන්න තේරෙන්නේ නැතුවද අවුරුදු 40 මං ඉන්නේ. මම හිතන්නේ මම අවුරුදු 6ක් ඉන්නකොට ඔය මේ ඩිස්මැන්ටල් කරන ඔය ගන්න එක. මගේ තාත්තාගේ පපුව තිබ්බ එක, මිත්‍ර තිබ්බ ගන්න එක. මගේ අයියාගේ මිත්‍ර තිබ්බ ගන්න එක. මම මේ ගන්න එක තමයි උපදුනේ. ඒ නිසා මට ඒක ලෝඩ් කරලා සේව් එකට දාලා ඔයා ගල් එකක් ගැහුවොත් මම බඩි දිනනවා කියලා කියන්න මට තප්පරයක්වත් යන්නේ නැහැ. හැබැයි මට තේරෙන්නේ නැහැ. ඒ බම්බුවකට නේ ගන්න එක දීලා තියෙන්නේ. මට ආරක්ෂා කරගන්න පුළුවන්. හැබැයි ලැජ්ජ වෙන්න ඕනේ අන්ද්‍ර කුමාරසනායක ආණ්ඩුව. එක ඇමති කෙනෙකුට ඕගොල්ලෝ ආරක්ෂා නැතුව පාර යනවාද කියලා බලන්නකෝ. හැබැයි අපිට තුවක්කුවක් දීලා ඊට පස්සේ අපේ ගල් ගහන්න මිනිස්සුවත් සෙට් කරලා ඒක 2023 කලින් හිටපු ඇමති ඩග්ලස් දේවානන්දගේ මේ කට්ටිය ඇවිල්ලා මට ගල් ගහනකොට මාව බේරන්න මට තුවක්කුව ඕසන්න නැතුව නිකන් ආයේ ගල්යක් ගහලා වීස් කරන්නද? ඒ නිසා මේ රජයට මම කියන්නේ රජය මේක පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. තමුන්ට ආරක්ෂාව ගන්නවා නම් ඒ වගේම විපක්ෂයේ වාඩි වෙන ඉවර කරනවා. විපක්ෂයේ වාඩි වෙලා ඉන්න එම්බිට ආරක්ෂාව දෙන්න ඕනේ කියලා. හැබැයි තමුන් ආසරා යනකොට මොකද කිව්වේ? බස් වල යනවා, ට්‍රේන් වල යනවා කිව්වනේ. අපි තාම ඒ පරණ බෝට් වල මාළු වල එන බෝට් වල ගියාම නාගදීප. තමුන් ආසරා යන්නේ මොකද? නේවි එකකින් බෝට් එකේ ආමිකේ බෝට් එකේ ඒ නිසා කරුණාකරලා මම ඉවර කරනවා. කරුණාකරලා මම ඔයාලට කියන්නම් විපක්ෂයේ ඉන්නේ මන්ත්‍රීලාට පුළුවන් නම් ආරක්ෂාව දෙන්න. Thank you. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට අපගේ YouTube channel එක subscribe කර bell button එක click කරන්න.